Hi guys, අද වීඩියෝ එකකින් මම කතා කරන්නේ බුක් ෆෙයාර් යන්න කලින් අනිවාර්යෙන් දැනගන්න ඕන දේවල් ටිකක් ගැන. ඉතින් ඔයා පළවෙනි වතාවට බුක් ෆෙයාර් යන කෙනෙක් නම් අනිවාර්යෙන් ඔයාට මේ දේවල් වැදගත් වෙනවා. ඔයා පළවෙනි වතාවට යන කෙනෙක් නෝන මේ වීඩියෝ එකේ තියෙන සමහර දේවල් ඔයාලට ප්‍රයෝජනවත් වෙයි. ඉතින් අනිවාර්යෙන් මේ වීඩියෝ එක අන්තිමට නිකන් බලන්න. බුක් ෆෙයාර් යන්න කලින් අනිවාර්යෙන් ඔයාලා පොත් ලිස්ට් එකක් හදා ගන්න ඕනේ. මේක හදා ගන්නකොට මුලින්ම ඔයා ගන්න පොතේ නම ලියා ගන්න. එතකොට ඊට ඉස්සරහින් මේ පොතේ පබ්ලිෂර් කවුද කියලා ලියා ගන්න. පොතේ පබ්ලිෂර් කවුද කියලා ඔයාලට බලන්න පුළුවන් Google එකේ පොතේ නම සර්ච් කරලා බලද්දී. ඉතින් පබ්ලිෂර්ගේ නම ලියාගෙන ඊට ඉස්සරහින් ඔයා ඒ පබ්ලිෂර් බුක් ෆෙයාර් එකේ ඉන්නේ මොන ස්ටෝල් එකේද ස්ටෝල් නම්බර් එක. එයාට අයිති ස්ටෝල් නම්බර් එක ලියා ගන්න. ගොඩක් වෙලාවට බුක් ෆෙයාර් ලං වෙනකොට ඒ පබ්ලිෂර්ස්ලා යාළගේ සෝෂල් මීඩියා වල මේ ලිස්ට් එක ෂෙයා කරනවා. යාළා ඉන්නේ මොන ස්ටෝල් එකේද ඒ ස්ටෝල් නම්බර් එක මොකක්ද කියලා යාළා දානවා. එතකොට ඔයාට පුළුවන් මේ විදිහට බලාගෙන ඔයාගේ ලිස්ට් එක ලස්සනට පිළිවෙලට හදා ගන්න. මොකද මෙහෙම හදා ගන්න එක අපිට අනිවාර්යෙන් බුක් ෆෙයාර් එකට ගියාට පස්සේ ප්‍රයෝජනවත් වෙනවා. දැන් අපි කතා කරමු බුක් ෆෙයාර් එකට ගෙනියන්න ඕන දේවල් මොනවාද කියලා. අනිවාර්යෙන් වතුර බෝතලයක් අරගෙන යන්න. ගොඩක් ස්ටෝල්ස් තියෙන්නේ එළියේ. අනික අධික රස්නයක් තියෙනවා දවල් වෙද්දී. ඉතින් ඔයා අනිවාර්යෙන්ම වතුර බෝතලයක් අරගෙන යන්න. ස්කූල් බෑග් එකක් ගෙනියන්න පොත් දාගන්න. අතේ එල්ලන් යන බෑග් එකක් අරන් ගියොත් ඒක ඔයාලට අපහසු වෙන්න පුළුවන්. මොකද අතේ එල්ලගෙන පොත් තෝරන්න යන්න අමාරුයි. ඒ හින්දා ගොඩක් ගැලපෙනවා ඔයාලා ස්කූල් බෑග් එකක් අරන් යනවා. ස්කූල් බෑග් එකට අමතර රෙදි බෑග් එකකුත් ගෙනියන්න. මොකද ඔයා පොත් අරගෙන ඉවර වුණාට පස්සේ අර ස්කූල් බෑග් එකට ඔක්කොම පොත් ටික දාගන්න බැරි වුණොත් පොත් ප්‍රමාණය වැඩි වුණොත් එහෙම ඔයාට අමතර බෑග් එක ප්‍රයෝජනවත් වෙයි. ඒ වගේම පෑනක් ගෙනියන්න මතක තියාගන්න. මැප් එකේ අපිට ඕන ස්ටෝල්ස් මාක් කරන්න වගේම සම්පූර්ණ සටහන් ගන්නත් ඒක ඕන වෙනවා. ඔයාට සම්පූර්ණ සටහන් පොතක් තියෙනවා නම් මතක ඇතුව ඒකත් ගන්න. බුක් ෆෙයාර් එකට ඇතුල් වෙන ගමන් මැප් එකක් ලැබෙනවානේ. මුලින්ම ඔයා මේ මැප් එක හොඳට බලන්න. ඔයා යන්න ඕන මොන හෝල් එකටද? ඔයාට අවශ්‍ය පොත් ගන්න ඒ අදාළ පබ්ලිෂර් ඉන්නේ මොන හෝල් එකේද කියලා ඔයාට මුලින්ම මැප් එක බලලා තීරණය කරන්න පුළුවන්. ඊට පස්සේ පිළිවෙලට යන්න පටන් ගන්න. මෙතනදී තමයි අපි අර කලින් හදාගත්ත ලිස්ට් එක ප්‍රයෝජනවත් වෙන්නේ. මේ විදිහට පිළිවෙලට යන්න ගත්තාම අපිට ගොඩක් කාලයක් ඉතුරු වෙනවා. ඒ වගේම පැටලෙන්නේ මග හැරෙන්නේ නැහැ. ඔයා වාහනයක එන කෙනෙක් නම් එහෙමත් නැත්නම් බාගේන් එක ටාගට් කරලා බාගේන් එකටම එන කෙනෙක් නම් පුළුවන් තරම් කලින් එන්න. මොකද එහෙම නැති වුණොත් පාකින් ප්‍රශ්න වගේම බාගේන් එකේ තියෙන හොඳම පොත තේරිලා තියෙන්න පුළුවන්. BMI CH එකේ පාකින් ගැන කතා කරොත් පාකින් ඉඩ නම් ගොඩක් අඩුයි. ඉතින් සතිය දවස්වල උදේ 8:00 පහ වුණත් ගොඩක් වෙලාවට ඉඩක් ලැබෙන්නේ නැහැ. ඒ හින්දා පුළුවන් තරම් උදේ යන එක තමයි හොඳ. ටිකට් සහ මැප් එක ගැන කිව්වොත් මේ දෙකම ඔයාලට ඇතුළ වෙන තැනින් ගන්න පුළුවන්. මෙන්න මේ වගේ ටිකට් එකක්. මෙන්න මේ වගේ එකක් තමයි හම්බෙන්නේ. මේක හැමපාරම වගේ රුපියල් 20ක් වගේ වෙන්නේ. ඉතින් ඇතුළ වෙන තැනින් ඔයාලට මේ දෙකම ගන්න පුළුවන්. ඇතුළ වෙන තැනින් ඔයාලට මැප් එක ගන්න බැරි වුණොත් හෝ අමතක වුණොත් ඔයාලට පුළුවන් AB හෝල් ළඟ තියෙන බුක් ෆෙයාර් ඔෆිස් එකකින් මේ මැප් එක අරගන්න. බාගේන් කියන්නේ මොනවද කියලා පළවෙනි වතාවට බුක් ෆෙයාර් එකට යන කෙනෙක් දැනුවත් නැතුව ඇති. ඉතින් මම ඔයාලට කියන්නම් බාගේන් එක කියන්නේ මොකක්ද කියලා. බාගේන් පොත් කියන්නේ විකිණිලා නැති ස්ටොක් අවසන් කරන පොත්. ඉතින් මේව ගොඩක් වෙලාවට ඩැමේජ් නැති හොඳ තත්ත්වයේ පොත් වගේම පොඩි ඩැමේජ් තියෙන පිටු ටිකක් අවබහැවෙච්ච පොතුත් මෙතන තියෙනවා. මේ බාගේන් පොත් මේ පොත්වල සඳහන් කරලා තියෙන මිලට වඩා ගොඩක් අඩු මිලට තමයි විකුණන්නේ. සාමාන්‍යයෙන් 50%ක වගේ ඩිස්කවුන්ට් වලට මේව විකිණෙනවා. මෙතන සිංහල පොත් විතරක් නෙමෙයි ඉංග්‍රීසි පොතුත් තියෙනවා. ඉතින් මේ බාගේන් පොත් වලට වෙනම ස්ටෝල් තියෙනවා. ඔයා මැප් එක ගත්තහම ඔයාට ඒ මොනවද කියලා බලා ගන්න පුළුවන්. බුක් ෆෙයාර් එක කියන්නේ ලොකු සෙනගක් ගැවසෙන තැනක් හින්දා ඔයාගේ බෑග්, පර්ස්, ඒ වගේම පොත් මළු ගැන සැලකිලිමත් වෙන්න ඒවා පරිස්සම් කරගන්න. මුදල් ගෙවීමේ ක්‍රම ගැන බැලුවොත් ගොඩක් ස්ටෝල්ස් වල කාඩ් පේමන්ට්ස් පුළුවන්. ඒත් එහෙම නැති ස්ටෝල්ස් තියෙනවා. ඉතින් ඕකටත් හොඳයි ඔයා පොඩි හරි කෑෂ් ප්‍රමාණයක් අරගෙන යනවා. සාමාන්‍යයෙන් හැම ස්ටෝල් එකෙම වගේ යාළගේ පොත්වල ආරක්ෂාවට කට්ටිය දාලා ඉන්නේ. ඉතින් ඔයාලට පුළුවන් ස්ටෝල් එකට යන්න කලින්ම එතන ඉන්න යාළගෙන් අහලා දැනගන්න ඒ ස්ටෝල් එකේ කාඩ් පේමන්ට් මෙතන තියනවාද කොහොමද ඒ විස්තර ගැන අහලා යාළගේ ඩිස්කවුන්ට් ගැන දැනගන්න පුළුවන්. ඒ වගේම බුක් ෆෙයාර් එකේ BOC ATM මැෂින් එකක් තියෙනවා. හැබැයි ඉතින් මෙතන ගොඩක් වෙලාවට සෙනග ඉන්නවා.
ඒ වගේම කැන්ටින් එක ඒ වගේම වොෂ්රූම්ස් ගැන මැප් එකේ මාක් කරලා තියෙනවා. ඉතින් ඔයාලට පුළුවන් මැප් එක බලලා ඒ තැනක් හොයාගන්න. ඒ වගේම ඇතුලේ කෑම කඩ කිහිපයක් තියෙනවා. හැබැයි මේ ඇතුලේ තියෙන කෑම කඩවල කෑම නම් ටිකක් ගණන් වැඩි. ඉතින් ඔයාලට පුළුවන් නම් ගෙදරින් එනකොට කෑමට පොඩි දෙයක් අරගෙන එන්න. බොන වතුර පුරව ගන්න වතුර ෆිල්ටර්ස් තියෙනවා. ඉතින් අනිවාර්යෙන් ඔයා වතුර බෝතලයක් ගෙදරින් අරන් එන්න. බුක් ෆෙයා එද්දි පහසු ඇඳුමක් ඇඳගෙන එන්න. ඒ වගේම පහසු සපත්තු ගැනත් ඔයා අවධානය දෙන්න. මොකද ලොකු අපසරියක තද අවුවේ ඇවිදින්න තියෙනවා. ඉතින් ඒ නිසා ඔයාට පහසු විදිහට එන්න. හදිසියවත් වැස්සොත් කෝකටත් කියලා කුඩේකුත් අරන් එන එක හොඳයි. ඔයාලට හෝල් එකක් හෝ වෙන ස්ථානයක් හොයාගන්න අපහසු වුණොත් ඔයාලා ළඟම තියෙන ස්ටෝල් එකේ කෙනෙක්ගෙන් අහන්න. එයාලා ඉගෙන දැනුවා. එකට පොඩි අය එක්කන් එනවා නම් එයාලා ගැන අවධානයෙන් ඉන්න. ඒ වගේම හදිස්සියවත් එයාලා අතරමං වුණොත් කරන්නේ මොකද්ද කියලා එයාලව දැනුවත් කරලා එක්කන් එන්න. ඉතින් මේ විස්තර ටික තමයි මට ඔයාලට කියන්න ඕන උනේ. ඊට අමතරව ඔයාලා ගන්න තව ඔයාලගේ අදහස් තියෙනවා නම් කමෙන්ට් සෙක්ෂන් එකේ කමෙන්ට් කරන්න. මට වගේම අනිත් අයටත් ඒක ප්‍රයෝජනවත් වෙයි. ඉතින් මම හිතනවා මේ පොත් මාසේ බුක් වෙන මාසේ ඔයාලට ගොඩාක් සතුටු විනෝද මාසයක් වෙයි කියලා. ලොකු බජට් එකක් නැති වුණත් පොතක් එකක් හරි අරගන්න. අනිවාර්යෙන් බුක් ෆෙයා එකට යන්න. ඒක වෙනම එක්ස්පීරියන්ස් එකක්. අනිවාර්යෙන් ගිහින් බලන්න.